මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ජලයේ අයනික ගුණිතය කියන්නේ මොකක්ද කියන එක. ඊටාම සංශුද්ධ ජලය පවා ඊටාම සුළු වශයෙන් විද්‍යුතය සන්නායනය කරනවා. එතකොට අපි දන්නවා සංශුද්ධ ජලය එහෙම නැත්නම් H2O විද්‍යුතය සන්නායනය කරන්න නම් එයාගේ සචල අයන තියෙන්න ඕනේ. ඕනෑම ජලීය ද්‍රාවණයක විද්‍යුතය සන්නායනය කරන්න සචල අයන තියෙන්න ඕනේ. ඉතින් එතකොට අපිට මෙතන නිගමනයකට එන්න පුළුවන් ජලය සංශුද්ධයි නම් එයාට පිටින් කොහෙවත් අයන එන්න බෑ. එහෙනම් ජලය එයා විසින්ම අයන නිපදවාගෙන තියෙන්න ඕනේ. එතකොට අපිට නිගමනයකට එන්න පුළුවන් සංශුද්ධ ජලය මෙන්න මේ විදිහට H+ අයන සහ OH- අයන බවට අයනීකරණය වෙලා ඉන්නවා කියලා. හරි. මෙන්න මේ සමතුලිතය අපිට සංශුද්ධ ජලයේ දකින්න පුළුවන්. එතකොට අපි මේ සමතුලිතය සඳහා සාන්ද්‍රණය සඳහා සමතුලිතතා නියතය ලිව්වොත් මෙන්න මෙහෙමයි. Kc සමානයි H+ එක්වස් සාන්ද්‍රණය වාරයක් OH- එක්වස් සාන්ද්‍රණය බෙදීම H2O liquid ජලයේ සාන්ද්‍රණය. එතකොට අපි දන්නවා ජලය තුලදී ජලයේ සාන්ද්‍රණය කියන එක නියතයක්. Kc අගයත් නියතයක්. එතකොට අපිට මේ නියත දෙක වෙනුවටම තනි නියතයක් ලියන්න පුළුවන්. මෙහෙමයි Kc වාරයක් H2O liquid සාන්ද්‍රණය සමාන වෙනවා H+ එක්වස් සාන්ද්‍රණය වාරයක් OH- එක්වස් සාන්ද්‍රණය කියන එක. එතකොට අපිට මෙන්න මේ Kc සහ H2O සාන්ද්‍රණය යන නියත දෙක වෙනුවට තනි නියතයක් ලියන්න පුළුවන්. ඒ තමයි Kw. Kw සමානයි H+ එක්වස් සාන්ද්‍රණය වාරයක් OH- එක්වස් සාන්ද්‍රණය. ජලයේ H+ අයන සහ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණවල ගුණිතය අපි Kw කියලා කියනවා. එතකොට Kw කියන අගයට අපි කියනවා ජලයේ විඝටන නියතය කියලා. ජලයේ විඝටන නියතය. මෙන්න මේ නියතය රඳා පවතින්නේ උෂ්ණත්වය මත පමණයි. උෂ්ණත්වය වැඩි වෙනකොට හා අඩු වෙනකොට මේ Kw වල අගය වෙනස් වෙනවා. ඒ ඇරුණාම කිසිදු වෙනත් සාධකයක් මත Kw අගය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ජලයේ H+ අයන සාන්ද්‍රණය සහ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය වෙනස් වෙන්න පුළුවන්. ආම්ලික ද්‍රාවණයක H+ අයන සාන්ද්‍රණය වැඩි, හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය අඩුයි. ඒකේ අනිත් පැත්ත බාෂ්මික ද්‍රාවණයක හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය වැඩි, H+ අයන සාන්ද්‍රණය අඩුයි. ඒ කෙසේ වුවත් මේ H+ අයන සාන්ද්‍රණය සහ OH- අයන සාන්ද්‍රණය කෙසේ වෙනස් වුණත් යම්කිසි උෂ්ණත්වයක් සඳහා මේ දෙන්නගේ ගුණිතය එහෙම නැත්නම් Kw කියන අගය නියතයක් බවට පත් වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25 දී 25 සෙල්සියස් දී Kw වල අගය 1 ගුණ කිරීම 10 ඍණ 14යි මෝල වර්ගය dm ඍණ 6ක් බවට පත් වෙනවා. එතකොට අපිට මේ අගය ඇසුරෙන් සෙල්සියස් අංශක 25 දී ජලයේ H+ අයන සාන්ද්‍රණය සහ OH- අයන සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. හරි අපි බලමු සංශුද්ධ ජලය නම්. සංශුද්ධ ජලය නම් අපිට මේ ආකාරයට H2O liquid කියන එක නා විඝටනය වෙනවා H+ එක්වස් සහ OH- එක්වස්. එතකොට අපිට මේ ස්ටොයිකියෝමිතිය අනුව තීරණය කරන්න පුළුවන් ජල අණු එකක් විඝටනය වුණොත් එක H+ අයනයක් සහ එක හයිඩ්‍රොක්සිල් අයනයක් අපිට ලබා දෙනවා. ඒ කියන්නේ H+ අයන සාන්ද්‍රණය සහ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණයේ අනුපාතය 1:1. හරි. මෙතනදී මම අදහස් කරන්නේ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය සහ H+ අයන සාන්ද්‍රණ සමානයි කියන එක. සංශුද්ධ ජලයේ පමණක්. උදාසීන සංශුද්ධ ජලයේ පමණයි.
හරි. එතකොට අපිට KW වගේ ලියන්න පුළුවන්. KW සමානයි H+ එක්ක සාන්ද්‍රණීය වාරයක් හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය. H+ අයන සාන්ද්‍රණය සහ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය සමාන නිසා අපිට මෙතන ලියන්න පුළුවන් KW සමානයි H+ එක්ක සාන්ද්‍රණයේ වර්ගය කියලා. හරි. අපි KW ආදේශ කරමු. සෙල්සියස් අංශක 25 දී KW වලගේ එක ගුණ කිරීම 10^14යි මවුල වර්ගය dm ඍණ 6. ඒ කියන්නේ H+ අයන සාන්ද්‍රණය. මෙතනින් අපිට උත්තරයක් එනවා H+ අයන සාන්ද්‍රණය සමානයි එක ගුණ කිරීම 10^7යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා. එතකොට මේ තමයි සංයුක්ත ජලයේ H+ අයන සාන්ද්‍රණය. ඒ වගේම H+ අයන සාන්ද්‍රණය හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණයටත් සමාන වෙනවා. එතකොට හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය වෙන්නේ එක ගුණ කිරීම 10^7යි මවුල ඝන ඩෙසිමීටරයට කියන එක.